ඒ වාගේ ප්‍රජාතන්ත්‍රවාදී නැති පක්ෂ නායකලාගෙන් කොහොමද ජනතාව බලාපොරොත්තු වෙන්නේ? දැන් ශිරාක් කියලාපු කතාව පක්ෂ තුනක් ගැන කතා කරා. ඩෙමොක්‍රැටික් විදියට කොහොමද පක්ෂයේ යන්න ඕනේ කියලා. නම් ශිරාක් කියලා කියපු විදිහට පොතමඩ පැහැදිලි ඇති මොන විදිහටද මේ පක්ෂවල යන්නේ කියලා. ඒතකොට මේ වාගේ නායකයන් කොහොමද ජනතාව බලාපොරොත්තු වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒකලා රට පාලනය කරයි කියලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ? අපි ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරනවා නම් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කලින් පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. ඒක තමයි ප්‍රමුඛ අවශ්‍යතාවය. ඉතින් පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොවනකොට සමහරට මෙහෙමයි. කියන්නේ ඒ නායකයා බලයේ ඉන්නකම් ඔහුත් එක්ක ඉන්නවා. ඊට පස්සේ බලය ගිලිහුණු වෙලාවක අනිවාර්යෙන් ඔහුට එරෙහිව පක්ෂ ඇතුළෙන්ම යම් කැරැල්ලක් මතුවෙනවා. ඉතින් ඒක අපි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ උමනා තරම් දැකලා තිබෙනවා. මම හිතන්නේ ඒක නෙමෙයි ડોක්ටර්. මම ආන්නේ දැන් ශිරාලක්තරේ කියන විදියට වැලිඩ් පොයින්ට් එකක්. රටේ අපිට ඩෙමොක්‍රටික් ඕන නම් පක්ෂය තුළ ඩෙමොක්‍රටික් තියන්න ඕනේ කියලා. ඒක තමයි මම කිව්වේ. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ ගොඩක් දුරට එතුමා කිව්වා පක්ෂවල තුනක් ගැන එකලන් ආදෙනක සාකච්ඡා කරලා තිනවා බලලා තිනවා. නමුත් මේ පක්ෂය තුළ මේ දෙයක් තියෙනවද නැද්ද කියලා සැකයක් තියෙනවා කියලා. ඒ වගේ සැකයක් තියෙනකොට කොහොමද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ නායකලා රටේ පාලනය කරලා රටට ප්‍රජාතන්ත්‍රවාදයක් දෙයි කියලා. ඉතින් ඔබට පැහැදිලිවම කිව්වේ ඒකයි. පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තැනකින් පක්ෂ නායකත්වයකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔබතුමා විශ්වාස කරනවාද ඔබතුමාගේ පක්ෂයේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා? අපේ පක්ෂයේ ඒ ප්‍රජාතන්ත්‍රවාදේ නැත්තම් මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන කවුරුවත් වැඩ කරන එකක් නෑ. අපි කිසිවෙකුට වැටුපක් ගෙවලා නෑ. කිසිවෙකුට වරප්‍රසාදයක් දීලා නෑ. මේ හැමදෙනාම වැඩ කරන්නේ පක්ෂය තුල ඔවුන්ට සමාන තැනක් තිබෙනවාය කියන විශ්වාසය මත. ඕක හැම පක්ෂයටම කේතය කියන්නේ. මොකද මේ පක්ෂවලත් ඉන්නවනේ සමහර තනතුරු කරන අය මුදල් ගන්න නැතුව. හැබැයි එහෙම නැත්තම් අපි කිව්වොත් දැන් හැමතිස්සෙම හැම පක්ෂයකම අපි දකින්න දෙයක් තමයි පක්ෂයේ අර ඔබ කිව්වනේ නායකත්වයේ තියෙනකන් ප්‍රශ්නයක් නැති වුණාම ඒ තත්ත්වය ඔය හැම පක්ෂයකටම බලපෑවන. ඔබතුමාලටත් බලපෑවන. ඔබතුමාලාගේ හිටපු නායකයා එහෙමත් නැත්නම් විමල් වීරවංශ මැතිතුමා ඒ වගේ සියලුම දෙනා යනකොට පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදේ නැහැ කියන චෝදනාව නෙන්නේ. ඉතින් මේක දේශපාලන පක්ෂ සියල්ලටම වුණු දෙයක් නේ. මට දැනෙන විදිය. මේ මම අපි එහෙමනම් මාධ්‍යයේ දකින්න දේවල් බොරු වෙන්න පුළුවන්. නමුත් අපි දකින්න දෙන්නේ මේක. ඉතින් එහෙම ක්‍රමයක් උඩ නෙමෙයිද මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි කතා කරන්නේ. ඔබතුමාලා මේකේ පොඩි ගැළපීමක් ලැබෙන්න බෑ කියන එක ඇත්ත. ඔබලම පිළිගන්නේ කොහොඳයි. හැබැයි ඔබලට හිතෙන්නේ නැද්ද ඒක හැම පක්ෂයකටම පොදු දෙයක් කියලා මේ? මොකද දේශපාලන පක්ෂ බලය පිළිබඳ ප්‍රශ්නයක් නේ. බලය ලබා ගන්න Tamanට අවශ්‍ය මිනිස්සු පත් කර ගන්නවා මිසක් ඒක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ නැහනේ. රටට අපි බොරු මතයක් ගෙනියන්න ඕනේ නැහනේ. ඔය කිසිම පක්ෂයක තියෙනවා. අවංකව කතා කරොත් දේශපාලඥයෝ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා. නමුත් දැන් අපි වාමාංශික පක්ෂයක් විදිහට අපි පදනම් වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවයේ මත. මම පොඩි උදාහරණයක් කියන්නකොත් දුරට මේ සාමාන්‍ය මනුස්සයාට තේරෙන විදිහට ඔබතුමාලට අපිට දුන්න ලයිස්තුවක්. ඔබතුමාලා පක්ෂෙන් මේක මේ දෙක කියලා අපිට ලියලා දුන්නා. අපි ඡන්දය ඉල්ලන්නේ මේගොල්ලෝ. ඊට පස්සේ ඒ ලයිස්තුව වෙනස් වෙනවානේ. එතකොට රටේ මිනිස්සු දුන්නාම පළවෙනියට එනවා නම් බලාපොරොත්තු වෙන්නේ අර නම, දෙවෙනියට එනවා. ඒවා වෙනස් වෙනවානේ. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදයක පොඩි ගැටණයක් නැද්ද? මට තේරීමේ වැරද්දක් ඇති. නෑ. ඔබ සමහර ඒ කියන්නේ මේ සමහර කාලයන් පටලවාගෙන තිබෙන්නේ